ලෝක ටෙස්ට් සූරතාවලියේ අවසාන මහා තරගයට යන්න බලාගෙන ඉන්න අපේ ශ්‍රී ලංකා කණ්ඩායම අද බටහිරින් දෙකොදෙව් දූපත්වලදී තාමත් තීරණාත්මක සටනක් ආරම්භ කරනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7:30ට ඇන්ටිගුවාහි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී දෙරට අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වෙන්න සියල්ල සූදානම්. මීට කලින් පැවැත්වුණු 2020 තරඟාවලිය දෙකට එකක් විදියට අපේ කොල්ල පැරදුනත් එක් දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා. මේ නිසා මේ ටෙස්ට් තරඟාවලිය දෙගොල්ලොටම ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඇන්ටිගුවා තනිතීරුව ගැන කතා කළොත් මේක සාමාන්‍යයෙන් වේගපන්දු යවන්නන්ට ගොඩක් වාසිදායක පන්දුව හොඳින් ඉපිලෙන තනතීරුවක්. ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට වේගපන්දු යවන්නන් 4 දෙනෙක් එක්ක පිටියට පිවිසෙන්න ලොකු ඉඩක් තිබෙනවා. අද තරඟයට ක්‍රීඩා කරන්න ඉඩ තියෙන අපේ අනුමාන 11 දෙනා දිහා බැලුවොත් ආරම්භක පිතිකරුවන් විදිහට සුපිරි ක්‍රීඩක පැතුම් නිස්සංක එක්ක නිෂාන් මදුස්ක පිටියට පිවිසෙන්න නියමිතයි. අංක 3 ස්ථානයේ අත්දැකීම් බහුල දිනේෂ් චන්දිමාලට හිමි වෙද්දී මැද පෙළ ශක්තිමත් කරන්න නායක ධනංජය ද සිල්වා ලෝක වාර්තා තබපු කමිදු මෙන්ඩිස් සහ කඩළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සූදානමින් සිටිනවා. කොදෙව් වේගපන්දු ප්‍රහාරයට මුහුණ දෙන ගමන්ම අපේ පන්දු යැවීමේ බලඇණිය මෙහෙවන්න අසිත පෙනාන්ඩෝ ලහිරු කුමාර සහ විශ්ව පෙනාන්දු එක්ක තරුණු ක්‍රීඩක මිලන් රත්නායක කණ්ඩායමට එකතු වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. එතකොට ප්‍රධාන දගපන්දු යවන්නා විදිහට වෙනදා වගේම ප්‍රභාත් ජයසූරිය තමයි වගකීම අතටගන්නේ. කොහොම වුණත් තනතීරුවේ දගපන්දු යවන්නන්ට යම් සහයෝගයක් තියයි කියලා හිතුවොත් මිලන් රත්නායක වෙනුවට තවත් දගපන්දු යවන්නේ කණ්ඩායමට ගන්නත් ඉඩක් තිබෙනවා. ඔයාලා හිතන විදිහට මිලන් රත්නායකද නැත්නම් තවත් දඟපන්දු යවන්නෙක්ද අද ක්‍රීඩා කරන්න ඕනේ. අපේ මේ අනුමාන 11 දෙනා ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තරඟේ කාසිය වාසිය සහ නිල වශයෙන් ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ තොරතුරු එසනින් දැනගන්න අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරුකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.